ඉතින් කොහොමද යාළුවනේ මම ඔයාලව ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා හෝම් කුකින් with ධම්මි channel එකට. ඉතින් අපි බලමු අද දවල්ට මොනවද උයලා තියෙන්නේ කියලා. ඉතින් මම අද සරල මෙනු එකක් තමයි ඉදිරිපත් කරන්නේ ඔයාලට. ගොඩක් අය මේ දේවල් මේ උයන්න දන්නවා වුණත් යාළුවනේ මේ ඒ වැඩිය මේ කලපලා උයන්න කැමති මේ උයන්න දන්නේ ගොඩක් අය. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් තමයි මම මේ කරන්නේ. මේ ඉතින් බලමු අපි මොනවද හදලා තියෙන්නේ කියලා. සුදුබත් උයලා මොනවද මුකුණු වෙන්න මැල්ලුමක් හදලා පොලොස් කරියක් හැදුවා. ඊට පස්සේ කිරට පරිප්පු උයලා මම මේ හැම දෙයක්ම හදලා තියෙන්නේ අපේ යාළුවනේ පොල් තෙල් අඩුවෙන්ම භාවිතා නොකරම කිරි දාලා තමයි හදලා තියෙන්නේ. එතකොට මේ පොඩි මාළු ටික තමයි මම මේ තෙලෙන් ගැඹුරු තෙලේ බෙදලා ගත්ත දෙයක් විදියට තියෙන්නේ. අනෙක් දේවල් වලට මම තෙල් මිශ්‍ර කරලා නැහැ. විතරක් මම ඔම්ලට් නෙමෙයි මේ වෙලාවේ විතරේකුත් අදිපාඩුවට තම්බලයි ගත්තේ. මොකද පොලොස් තියෙනකොට ගොඩාක්ම ගැලපෙන දෙයක් තමයි මම විශ්වාස කරන විදියට විතර තම්බලා මදි පාඩුවට නයි මිරිස් කරලකුත් නයි මිරිස් කණ්ඩත් ගොඩක් අය කැමති. ඉතින් මම